අපි යන් 2025 A-level පේපරේ දෙවැනි MCQ එකට. ඒකේ තියෙන්නේ ශිෂ්‍යයෙක් සරල අවලම්බයක දෝලන 10ක් සඳහා කාලය මැනීමට විරාම ගටිකාවක් භාවිතා කොට තප්පර 20ක කියවීමක් නිරීක්ෂණය කරයි. විරාම ගටිකාවේ කුඩාම මිනුම 0.1 තප්පර නම් ආවර්ත කාලයේ ප්‍රතිශත දෝෂය කොපමණද? දැන් ආවර්ත කාලයක් කියන්නේ මොකක්ද? ආවර්ත කාලයක් කියන්නේ එක දෝලනයකට කාලය. එක දෝලනයකට කාලය ආවර්ත කාලය. එක දෝලනයකට කාලය ආවර්ත කාලයයි. එතකොට ආවර්ත කාලය කියන එක අපිට හොයන්න පුළුවන් එක දෝලනයකට කාලනේ. දෝලන 10කට දීලා තියෙනවා කාලය 20යි. එතකොට එක දෝලනයකට කාලය කියන්නේ තප්පර 20 බෙදන්න ඕනේ 10න්. එතකොට එනවා තප්පර 2යි. දැන් මෙන්න මේකේ අපිට අහන්නේ මෙන්න මේකේ ප්‍රතිශත දෝෂය. දැන් ප්‍රතිශත දෝෂය හොයන සූත්‍රය මොකද්ද? ප්‍රතිශත දෝෂය සමානයි මිනුම ද නිරපේක්ෂ දෝෂය දෝෂයම තමයි නිරපේක්ෂ දෝෂය කියන්නේ. වැඩි කරනවා 100%. දැන් අපි මේක ගන්න මිනුම මොකද්ද? ආවර්ත කාලෙනේ. තප්පර 2යි. නිරපේක්ෂ දෝෂය. දැන් මේකේ කිසිම දෝෂය ගැන හැඳින්වීමක් කළා නෑනේ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ විරාම ගටිකාවේ කුඩාම මිනුම තමයි මෙන්න මේ අපි මයනපු තප්පර 20ක රීඩින් එකේ තියෙන දෝෂය. තප්පර 20 කියන මිනුමේ තියෙන දෝෂය තමයි කුඩාම මිනුම. ඒක අපි ගන්න තියරි පොයින්ට් එක. එතකොට අපි දන්නවා තප්පර 20කදී දෝෂය කියන එක තප්පර 1යි තප්පර 20ක් මයිද්දි 0.1ක දෝෂයක් එනවා. දැන් අපි මෙතනමයි ඉන්නේ මොකද්ද? ආවර්ත කාලය යන්නේ. ඒතකොට ආවර්ත කාලය කියන්නේ 2යි තප්පර. ඒක 2යි තප්පරමයිද්දි එන දෝෂය කියන්නේ මේක 10න් බෙදලා. 10න් බෙදුවහම එනවා 0.01යි තප්පර කියලා. 0.01යි තප්පර කියනවා දෝෂය. එතකොට ඒ දෝෂය කියන්නේ මෙන්න මේක. මෙතනට එන එක. එතකොට 0.01යි තප්පර. ඒක ගුණ කරන්න ඕනේ 100%. අන්න එතකොට උත්තරේ එනවා 2යි එක 50යි. එතකොට 50න් ගුණ කරා 0.5යි තප් 100ට. අන්න එනවා උත්තරේ. උත්තරේ තමයි තුන්වෙනි එක.